කාලයකට පස්සේ ඔන්න ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. චුට්ටක් ආඩම්බර ඒ වුණත් ඔයාලා සමහර විට මම මේ වීඩියෝ එක කරද්දි දන්න මේ තරම ඉතින් මේ අපි හතර දෙනා මේ අපි ඉතින් කොහොමද මාසෙකට සැරයක් මොන හට හරිම එකතු වෙනවා කියලා තිබ්බා. මේක තමයි යාළගේ ලන්ච් බුෆේ එක. Hi guys, welcome to my YouTube channel. ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මම ගොඩ කාලයකට පස්සේ ඔන්න ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ නම් මගේ කලින් ඔෆිස් එකේ යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න අපි ඩේ අවුට් එකක් යන්න දාගත්ත දවසක්. මේක ගොඩක් ඒ කියන්නේ ජූනි මාසේ වගේ වීඩියෝ එකක්. මම ඉතින් YouTube එකට ගොඩ දවසකින් තමයි ආවේ. හරි එහෙනම් මම පස්සේ විස්තර කියන්නම්කෝ. මුලින්ම ගෙදර බුදු පහන තියලා උදේට කෑම අරගෙන අපි ගියේ අපේ යාළුවෙක්ගේ ගෙදර. එයාලගේ වාහනේ තමයි අපි මේ ඩේ අවුට් එක යන්න දාගෙන තිබ්බේ. මේ ඉන්නේ අපේ චූටි පැංචි. චුට්ටක් ආඩම්බර ඒ වුණත් ටික වෙලාවක් ගියාම අපිත් එක්ක එකතු වුණා. මේ ඉන්නේ මගේ එක යාළුවෙක්. අනිත් යාළුවා මේ ඉන්නේ අපේ ඉන්නේ හරියට අපි කපල්ස් තමා ගියේ. අපි කපල්ස් 4ක් තමා ගියේ. එක කපල් එකක් එයාලා ලොකේෂන් එකට ළඟ හින්දා එහෙන් එනවා. ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ. ඊට පස්සේ අපි අපේ ලොකේෂන් එකට ආවා. ඔයාලා සමහර විට මම මේ වීඩියෝ එක කරද්දි දන්නව ඇති මේ කොහෙද කියලා. මේ ඉන්නේ මෝඩ චෝඩුව. ඔව් මේ අක්නාරා වෝටර් ෆ්‍රන්ට් එකට තමයි අපි ආවේ. මං හිතනවා නම හරියට කිව්වා කියලා. අක්නාර එකට තමයි අපි ආවේ. අපි ආවේ කපල්ස් 4ක් ඩේ අවුට් එකට. ඉතින් මුලින්ම වීඩියෝ අරගෙන ෆොටෝස් ගහලා අනිත් යාළුවා තාම එන ගමන් ඉන්නේ. මොකද එයා තමයි ළඟම ඉන්නේ. හැබැයි පරක්කු වෙලාම ආවේ එයා තමයි. ඉතින් එයා එනකන් අපි ලොකේෂන් එක බැලුවා, වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා, ලස්සන තැන්වල ඉතින් කියව හිටියා. යාළුවනේ මං කියන්න හිටියේ මට ඉතින් මාස 5ක් විතර බ්ලොග් දාන්න බැරි වුණා. සමහර වෙලාවට මට කම්මැලි හිතුණා. ඒ වගේ වෙයින් ඉඳන් මම ඉතින් වීඩියෝ කර එක නැවැත්තුවා. හැබැයි ආයෙත් ඔන්න මම YouTube එකට වීඩියෝ දාන්න, බ්ලොග් දාන්න පටන් ගන්නවා. ඉතින් මාත් එක්ක හිටපු හැම යාළුවෙක්ටම ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් මගේ ලස්සන වීඩියෝ බලන්න මාත් එක්ක ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් සාදරෙන් ඉල්ලනවා. බ්ලොග් ගොඩක් දැම්මේ නැහැ මම. මේ ව්ලොග් කරන්න මට බැරි වුණා ඇත්තම කිව්වොත්. ඒ හින්දා මේ පරණ ඒවා තමයි මේ රෙකෝඩ් කරලා දාන්නේ. මං ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එනවා. ඉතින් ඉස්සර වගේම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ අපි බොරුවට ඔය වීඩියෝ එකට බොරු කයි එක ගහ ඉන්නවා. තාම අපේ අර යාළුවා ආවේ නැහැ. කියන්නේ වෙලාවටම වැඩ කරනවා කොහොමත් ඉස්සන ඉඳන්ම. මේ මගේ කලින් ඔෆිස් එකේ යාළුවෝ දැන් අපේ යාළුකමට අවුරුදු 5ක් විතර වගේ. ඉතින් හරිම ලස්සන view එකක් මේක. අපි යද්දිත් ගොඩක් සෙනග හිටියා එතන. ඒ කියන්නේ ඩේ අවුට් එකට ගොඩක් අය ඇවිල්ලා හිටියා. මේ වටපිටාව මාරම ලස්සනයි. මේ තියෙන ලොකේෂන් එක මාරම ලස්සනයි. අපි වීඩියෝ වලින් දැක්කට වඩා ලස්සනයි. ඉතින් අපි කට්ටිය කයියක් ගගහ වෙල්කම් ඩ්‍රින්ක් එක එනකන් හිටියා. ඊට පස්සේ ඔන්න වෙල්කම් ඩ්‍රින්ක් එක ආවා. ඒක බොන ගමන් පොඩි වීඩියෝ කෑල්ලකුත් ඉතින් මම ගත්තා. ඊට පස්සේ එතනින් අපිට කතා කරා මේ යාළුවෝ ඔක්කොම ආවට පස්සේ අර ඒගොල්ලෝ අතට පටියක් ගෙට ගහනවා. ඒක ගෙට ගහන්න එන්න කියලා. මේ වෙද්දි නම් අපේ යාළුවා ඇවිල්ලා හිටියේ. ඉතින් ඔන්න අපි වීඩියෝ කරන්න පටන් ගත්තා. මේ ඉන්නේ පරක්කු වෙලා මේන යාළුවා තමයි මෙන්න මේ ඉන්නේ. මෙන්න මෙයා තමයි පරක්කු වෙලාම ආවේ. ඉතින් මේ ඉන්නේ අපි 4 දෙනා. මේ අපි ඉතින් කොහොමත් මාස 3කට සැරයක් මාසෙකට සැරයක් මොන හට හරිම එකතු වෙනවා. හරිම ලස්සනයි මේ තැන. මේ හරි මාසයි. ගොඩ කාලෙකින් ඉතින් යාළුවෝ එකතු වෙන්නේ. ඉතින් උපදූප ටික කියවලා වීඩියෝස් අරගෙන ෆොටෝස් අරගෙන අපි පිස්සු නටනට හිටියා. ෆ්‍රොක්
එක මහලා දුන්නේ මගේ හොඳම යාළුවා. එයාත් මං හිතනවා මේ වීඩියෝ එක බලනවා කියලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මාරම ලස්සනයි. මගේ හොඳම යාළුවා. එයාට ඇඳුම් අහන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රොක් එක මහලා දුන්නේ එයා තමයි. ඔන්න මං ඔයා ගැන කිව්වා. අපි ෆොටෝස් ඒවා අරගෙන ඉවරුනාට පස්සේ ලන්ච් බුෆේ එකට ගියා. මං කිව්ව ගොඩක් කට්ටිය සාමාන්‍ය පිරිසක් වගේ ඇවිල්ලා හිටියා කියලා. ඊට පස්සේ අපිට ටේබල් එකක් යාලා දීලා තිබ්බා. අපි එළියේ හිටියෙත් එයාලා දීපු ටේබල් එකක්. එයාලා අපිට ටේබල් අංකයක් දීලා තිබ්බා. මේක තමයි එයාලගේ ලන්ච් බුෆේ එක. ගොඩක් වෙරයිටිස් තිබ්බා. කියන්නේ ඉන්දියන් විදිහට, ඉතලි විදිහට, එක එක විදිහට කෑම තිබ්බා. කෑම හරිම රසයි. ඒ වුණත් කොච්චර දැන් අපි හිතාගෙන හිටියේ හොඳට කනවා එහෙම කියලා. හැබැයි ඇත්තම කිව්වොත් කා ගන්න බැරි වුණා. මට පුරුද්දක් තියෙනවා ෆොටෝ එක ගහන්න ලස්සනට කෑම ගන්නවා. ඒ වුණත් අරගත්තම මට කන්න බෑ. පොඩ්ඩයි කන්න පුළුවන්. ඇත්තටම කෑම ගොඩක් රසයි. හොඳට තිබ්බා. ගොඩක් වෙරයිටිස් ගොඩක් තිබ්බා. මං හිතන්නේ 50කට වැඩිය තිබ්බා. ඒවලේ ඒගොල්ලෝ අපිට කෑම හදලා දුන්නා. ඉතින් හරිම රස කෑම තිබ්බේ. අනිවාර්යෙන්ම මේ මම කෑමවලස් වීඩියෝ ගත්තා. එයාලා ගාව බීම් එකක් තිබ්බා. මේ ඩ්‍රින්ක් එකක් තිබ්බා. ඒක නම් මාරම රසයි. ඇපල් බීම් එකක් මාරම රසයි. ඔය තියෙන්නේ. ඒක මාරම රසයි. ඊට පස්සේ ඉතින් අපි ගත්ත කෑම කතා කර කර කෑවා. ඇත්තම කිව්වොත් ගත්ත කෑම ඔක්කොම කෑවේ නැහැ. චුට්ට අරගෙන කාලා චුට්ට ඉතුරු කරා ඉතින්. ඩෙසර්ට් තිබ්බා. මම නම් ගොඩක් ඩෙසර්ට් වලට කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණත් මට ආසෙ හින්දා ගත්තා. අපිට හම්බුන පැකේජ් එකේ පූල් ඇක්සස් තිබ්බා. යූස් කරන්නත් පුළුවන් පූල්. සමහර වචන වැරදිනවා ඇති. ගණන් ගන්න එපා. ඒ වගේ ඇති. ඊට පස්සේ අපි ඉතින් ඇඳුම් චේන්ජ් කරගෙන පූල් එක යූස් කරන්න ගත්තා. ගොඩක් අවුවයි එතන. ඒ වුණත් හරිම ලස්සනයි. ගොඩක් කට්ටිය ඉතින් පූල් එක යූස් කරන හින්දා අපි චුට්ටක් සයිඩ් එකට වෙලා පූල් එක යූස් කරන්න ගත්තේ. ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. හැබැයි වැඩේ තියෙන්නේ පූල් එක තියෙන්නේ ගොඩක් අවුවේ. අගව නැති තැනක තිබ්බනම් හොඳයි කියලා මං හිතනවා. මේ කියන්නේ මගේ මතේ මම නම් කිව්වේ කියන්නේ ඇයි අනේ අවුවට බැස්සහම කට්ට කළු වෙනවනේ. ඒ හින්දා තමයි මං එහෙම කිව්වේ. ඊට පස්සේ ඉතින් අපි ඇඳුම් චේන්ජ් කරගත්තා. මේ වෙලාවේ යන්න ඔන්න මෙන්න වගේ. ඊට පස්සේ අපිට යාළගෙන් ඉවිනිං ස්නැක් එකයි ටී එකයි හම්බුණා. අපි ඒකත් කාලා බීලා ඊට පස්සේ අපි කට්ටිය යන්න පිටත් වුණා. ඊට පස්සේ අපි යන අතරමඟ අපිට දන්සල් හම්බුණා. අපි රබුටන් ගත්තා. ඉස්සරහ වීඩියෝ වල ඒවා ඇති. ඉතින් මේ vlog එක මෙතනින් මම ඉවර කරනවා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් සාදරෙන් ඉල්ලනවා. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.